දෙක නම ප්‍රකාශ කිරීම. අපි දැන් මුලින්ම ආරම්භක ආචාර කිරීම කරා. ඊට පස්සේ නම කියන්න ඕනේ අපේ. ජපන් භාෂාවෙන් නම කියන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා. අපි බලමු මොනවද ඒ කියලා. මෙතනින් ඔයාට සුදුසු ඔයාට ලේසි ක්‍රමයක් මතක තියාගන්න පුළුවන්. වතෂි නො නමය වා කසුන් දෙස්. වතෂි නො නමය වා කසුන් දෙස්. මගේ නම කසුන් වේ. මෙතනදී මම රතු පාටින් පෙන්නලා තියෙන තැනට ඔයාට ඔයාගේ නම දාලා මේ වාක්‍ය ගොඩනගා ගන්න පුළුවන්. මගේ නම කසුන් වේ. වතෂි නො නමය වා කසුන් දෙස්. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ඒකම වතෂි වා කසුන් දෙස්. වතෂි වා කසුන් දෙස්. මම කසුන් වෙමි. මගේ නම කසුන් වේ නෙමෙයි මම කසුන් වෙමි. අපි අතනදි කිව්වේ මගේ නම කසුන් වේ. මෙතනදි කිව්වේ මම කසුන් වෙමි. වතෂි වා කසුන් දෙස්. එහෙම නැත්නම් ඔයාට ටිකක් පොලයිට් විදිහට ගෞරවාර්ථව මේ වාක්‍ය කියන්න පුළුවන් මේ විදිහට වතෂි වා කසුන්තෝ මෝෂිමස්. වතෂි වා කසුන්තෝ මෝෂිමස්. මගේ නම කසුන් වේ කියන එකම තමයි මට කසුන් යයි කියනවා. කසුන් කියලා කියනවා කියලා තමයි මෙතනදි කියන්නේ. අපි මුලින් ඉගෙන ගත්ත ක්‍රම දෙකට වඩා තෝ මෝෂිමස් දාලා ඔයා නම කියනවා නම් ඒක ගොඩාක් සුදුසුයි අර ක්‍රම දෙකට වැඩිය. මේකෙදි වතෂි ඕනේ නැහැ. ඔයාට නිකම්ම කසුන් දෙස් කියන්නත් පුළුවන්. කසුන්තෝ මෝෂිමස් කියන්නත් පුළුවන්. ඔයා ඔයාගේ නමේ කොටස් දෙකක් හෝ කිහිපයක් තියෙනවා නම් ඒ ටික ඔක්කොම කියනවා නම් ඔයාට මේ විදිහට වාක්‍ය ගොඩනගා ගන්න පුළුවන්. වතෂි වා සකුරා මියුකි තෝ මෝෂිමස්. වතෂි වා සකුරා මියුකි තෝ මෝෂිමස්. මගේ නම සකුරා මියුකි වේ. ඊට පස්සේ ඔයා කියන්න ඕනේ මෙහෙම සකුරා තෝ යොන්දෙ කුදාසයි. සකුරා තෝ යොන්දෙ කුදාසයි. මට සකුරා කියලා කතා කරන්න